කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, තවත් උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. හොඳයි, අපි බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව හරි ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ ආනී සූත්‍රය කියලා. ආනී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දසාරා කියලා පිරිසක් මිහිගුබෙරයක් ගගහ ඉන්නවා. නායකයා මිහිගුබෙරය දෙනවා එයාගේ වැඩිමහල් පුතාට. කොහොමද දෙන්නේ? පුතේ මේක අපේ පරම්පරාවේ බෙරේ, කාටවත් දෙන්න එපා මේක ගහන්න කියලා. එතකොට පින්වත්නි, පුතා ඔක බෙරේට ගගහයිදී තාත්තගේ මරණයෙන් පස්සේ බෙරේ පැල්මක් සිදුරක් ඇති වුනහම බලනවා තාත්තා මොකද කරලා තියෙන්නේ. තාත්තා ඇණයක් ගහලා තියෙනවා සිදුරට. පුතත් ගහනවා ඇණයක්. දැන් බෙරේ ගගහ ඉන්නවා. තව සිදුරක් ආවම තව ඇණයක් ගහනවා. එයාගේ ජීවිත කාලය පුරාවට ඇණ 10ක් 15ක් ගහලා එයාගේ පුතාට දෙනවා. එයත් එහෙමයි, සීයා කරලා තියෙන තැන ගහපු එක තාත්තා කරලා තියෙන තැන ගහ. සිදුරක් ආවම පැල්මක් ආවම ඇණ ගගහ. පරම්පරා 20ක් 30ක් ඉද්දි මොකද වෙලා තියෙන්නේ? බෙරේ නැහැ. ඇණ ගොඩක් විතර. මිහිඟු බෙරේ කියලා ගහන්නේ දැන් ඇණ ගොඩට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මගේ පිරිසිදු සද්ධර්මයට ඔය ටික වෙනවා. සද්ධර්මයේ නැති වෙනවා. බොරු ගොඩ ඉස්මතු වෙනවා. දැනුත් එහෙමනේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිත්‍යා දෘෂ්ටි 62ක් තිබ්බා. ඒ 62ක් එක්කයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ප්‍රකාශ කරේ. අද 62 62ක් තියෙනවා. එක එකලා නිරුක්ති වලින් බණ කියනවා. ඊළඟට බුදුහාමුදුරු ඉපදෙන්නේ ලංකාවේ කියනවා. සමහර කුෂිකර්ම සංගාම ඉදිරිපත් කරනවා. සමහරු හිතලු ඉදිරිපත් කරනවා. සමහරු කාලීන බණ කියනවා. සමහරු තාරුණ්‍යයට බණ කියනවා. එසා හරි අමාරු මේ ධර්මයේ කියන එක වෙන් කරලා ගන්න. විවිධ මත ආපුවම අවසානයේදී වෙන්නේ පිළිබඳ පිරිසිදු ධර්මයට යනවා. අර බොරු ගොඩක් ඉස්මතු වෙනවා. නේද? මේ ලෝකේ ගොඩක් වෙලාවට එහෙම රත්තරන් බොහොම අඩුයි. රත්තරන් වගේ ඒවා තියෙන ඉමිටේෂන්. නේද? ලෝහඩ මාසුව සුවන්න චන්නෝ. කාලයක් යද්දි රංකාසි වෙනුවට ලෝහ කාසි වලට රත්තරන් ගාලා ගන්නවා. රංකාසි කියලා තමයි මිනිසු කියන්නේ. හැබැයි රත්තරන් නෙමෙයි, ඇතුලේ තියෙන්නේ ලෝහ යකඩ. එහෙමයි. ඊළඟට මේ කුණ්ඩලාභරණත් එහෙම කරාපු. ඉස්සර හැදුවේ රත්තරනේ. දැන් රත්තරන් නැහැ. එසා ඉමිටේෂන් වලින් රත්තරන් වගේම හදනවා. ඉතින් ඒක හරි පරිස්සම් වෙන්න ඕන ක්‍රමයක්. සැකියාවපු ගමන් අපි ඉවරයි. අපි ධර්මකාරණාවක් හොයන්න පින්වත් YouTube එකේ ගහපුවම මොකක් හරි එකක් එන්නේ අර බහූත අදහස් තියෙන පිරිස්වල ධර්ම දේශනා. පිරිසිදු තේරවාදීය මතය ප්‍රකාශ කරන භික්ෂුන්ගේ ඒවා තියෙන යටම ට්‍රෙන්ඩින් වෙවි උඩට එන්නෙම පින්වත්නි අර අහිතකර මතයක්. තව කාලයක් යද්දි ඉස්සරහට ධර්මය අධර්මය හොයාගන්න බැරි වෙනවා. අද මේ උතුම් ධර්ම දේශනාව අංගුත්තර නිකායේ චක්කනිපාතේ ද්විතීය පඤ්ඤාසකේ මහ වග්ගයට අයිති සූත්‍රයක් ඇසුරින්. මේ සූත්‍රය පින්වත්නි පග්ගුණ සූත්‍රය. අපේ ජීවිතවලට බොහොමත්ම වටිනා කාරණයක් මේ සූත්‍රය තුළ ඉතාමත්ම ලස්සනට විග්‍රහ කරනවා. අපේ ජීවිතවලට මේ කරුණු කාරණා එකතු කර ගැනීමත් පින්වත්නි හරි වටිනවා. පග්ගුණ නැමැති ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේ මුල් කොටගෙනයි මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු කාලේ. ඒ කාලේ ආයුෂ්මත් පග්ගුණ හාමුදුරුවෝ ඉතාමත්ම දරුණු විදිහට රෝගාබාධ වලට ගොදුරු වෙනවා. උන්වහන්සේ දුකටපත් වෙලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණේ සැලකරනවා. කොහොමද? ආයස්මා භන්තේ පග්ගුණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලහවිලා සාදු භන්තේ භගවා යේනායස්මා පග්ගුණෝ තේනුපසංකමතු අනුකම්මං උපාදාරාති අදිවාසේසි භගවා තුන්හි භාවේන. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ආයුෂ්මත් පග්ගුණ හාමුදුරුවෝ උපන් ආබාධ ඇතිව දුකටපත් වෙලා දැඩිසේ ගිලම්බවටපත් වෙලා භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවේ උන්වහන්සේ වෙත වඩිනවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරා. බුදුහාමුදුරුවෝ තුෂ්ණිම්භූත භාවයෙන් ඒ
ආරාධනා ඉවසලා හිටියා. දැන් බලන්නකෝ මෙතනින් කියවෙනවා කාරණා කීපයක්. පළවෙනි එක ආනන්ද හඳුනගේ ගුණවන්ත ස්වභාවය. ඒ ස්වාමීන් බලන්න ගිහිල්ලා ඒ උන්වහන්සේලාගේ රෝගී තත්ත්ව ගැන දැනගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේටත් කියනවා. අපි පින්වත්නි සමහර වෙලාවට එහෙම කියන්නෙත් නැහැ. නරක දෙයක් නම් ඒ පුද්ගලයන්ගේ නොකිය යුතු දෙයක් නම් හැමතැනම ප්‍රසිද්ධ වෙන මිනිහෙට ලෙඩ වුණාම කවුරුත් කියන්නේ. කරදරයක් වුණාම මහාන් අහවලා ලෙඩ වෙලා අහවලා ඒවා කියන්නේ ඒවත් කියන්නේ Tamanට වාසියක් තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ එහෙම කරන්නේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ගියා නම් හොඳයි බලන්න. ඔබ වහන්සේ යන්න. බුදුරජාණන් වහන්සේගේ බලන්නකො නිහතමානී බව. උන්වහන්සේ පින්වත්නි එහෙම කිව්වහම තුෂ්ණිම්බෝත භාවයේ ඒ ආරාධනාව පිළිගත්තා. මොකද අසරණ වුණාම අපි පින්වත්නි හැම මනුස්සයටම බොහෝම උමනාවෙන් සලකන්න ඕනේ. අපි බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ත්‍රිපිටකයේ බොජ්ජංග පිරිත් ඔබ කියවනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ වෙනත් ස්වාමීන් වහන්සේලාත් ඒ කාරුණු කාරණා මනාව ඉෂ්ට සිද්ධ කළා. එතකොට මොග්ගල්ලාන හාමුදුරුවෝ ලෙඩ වුණාම මහා කස්සප හාමුදුරුවෝ ලෙඩ වුණාම ළඟට ගිහිල්ලා කොහොමද කස්සප කොහොමද මොග්ගල්ලාන කච්චිතේ කස්සප කමනීයං කච්චි ආපනීයං කච්චි දුක්ඛ වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති. හරි ලස්සනට බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළා. ඒවට ඒත් උත්තර දුන්නා. පස්සේ සුවපත් වුණා. ඒකම බුදුරජාණන් වහන්සේටත් පෙරලා ලැබුණා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙච්ච අවස්ථාවලදී චුන්ද තෙරුන් වහන්සේ බුදුහාමුදුරන් ළඟටත් ඇවිත් කොහොමද බුදුහාමුදුරනේ ඉවසන්න පුළුවන්ද? ලියපෙන්න පුළුවන්. බලන්න එතකොට අපි කරන හැමදේම ප්‍රතිඵල අපිට එනවන්නේ. අපි තනි වෙන්නේ නැහැ. ගිලානුපස්ථානය කියන්නේ පින්වත්නි වටින දෙයක්. එනිසා ඔයත්ොත් ජීවිතේට ඒ ගුණ එකතු කරගන්න. එක්තරා ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේගේ කාලේ දරුණු උදරාබාධයක් වැළඳුණා. උන්වහන්සේ බොහෝ පුදුම විදිහට අසරණ වුණා. උන්වහන්සේට සලකන්න කවුරුත් හිටියේ නැහැ, කවුරුත් සැලකුවෙත් නැහැ. උන්වහන්සේ අසරණ වුණාම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව බලන්න ආවා. උන්වහන්සේගෙන් අහනවා මහාන මොකද මේ කවුරුත් සලකන්නේ නැත්තේ? අර ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවනේ මම නිරෝගී වෙන්න කාලෙත් මම කාටවත් සැලකුවේ නැහැ. මං කවුරුත් ලෙඩ වුණාම ඒගොල්ලන්ට උදව් උපකාර කළේ නැහැ. මට වැඩක් නැහැ වගේ මම පැත්තකට වෙලා හිටියා. ඒ නිසා අද මට සලකන්නත් කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී කියනවා මහාන නුඹලා පැවිදි වුණාට පස්සේ නුඹලට අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, ඥාතියෙක් නැහැ, සහෝදරයෙක් නැහැ. නුඹලා මේ පැවිදි වෙච්ච පිරිසෙක් වගේ ඉන්න ඕනේ. නුඹලට තවත් පැවිද්දෙක්ම තමයි පැවිදි ජීවිතයේදී පිහිටක් බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව ධර්මයක් දේශනා කරනවා. නිසා ඔයත් මතක තියාගන්න තමන් එක්ක ඉන්න පිරිසට කරදරයක් විපතක් වුණාම අපි දැනගන්න ඕනේ පින්වත්නි ඔවුන් අසරණ වෙන මොහොතේ කරදරයකට වැටෙන වෙලාවෙ උන් ළඟ ඉන්න. දැන් බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යා කාලේ සමාධියෙන් නැගිටලා උන්වහන්සේ පග්ගුණ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. පග්ගුණ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේව දුරදිම දකිනවා. දැකලා ඇඳෙන් නැගිටින්න පොඩ්ඩක් උත්සාහ දරුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පග්ගුණ හාමුදුරුවන්ට මේ විදිහට කියනවා. අලම් පග්ගුණ මාතවා මංචකේ සමඤ්ඤේ චාසි සන්තිමානි ආසනානි පුරේ පඤ්ඤත්තන්ති තතහං නිසීදි සාමිති නිසීදි භගව පඤ්ඤත්තේන ආසදේ. දැන් මොකද්ද කියන්නේ? පග්ගුණ කමන්නේ නැගිටින්න එපා. ඔබ ඔයා ඇඳෙන් නැගිටින්න එපා. කලින් පනවන ලද ආසනයක් තියෙනවා. බලන්න නිහතමානීකව. සන්තිමානි ආසනානි පුරේ පඤ්ඤත්තානි. ඔව් කලින් ආසනයක් පනවලා තියෙනවා. මේ තියලා තියෙන පුටුවල මම ඉඳ ගන්න නැගිටින්න එපා. මම ඉඳ ගන්නම් කියලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඔන්න බලන්න පින්වත්නි මේවා තමයි මාන්නෙන් උඩඟු නොවන අවස්ථා. පහින මානස මාන්නේ තුරන් කරපු අය හැසිරෙන ආකාරය. පග්ගුණ හාමුදුරුවෝ නැගිටින්න හදද්දි එපා කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ ළඟට එද්දී පග්ගුණ හාමුදුරුවෝ කොච්චර අසනීප වුණත් ඉන්න බෑ නැගිටින්න උත්සාහ කරා. බුදුහාමුදුරුවෝ කියනවා නෑ නැගිටින්න එපා. ඕමින්ද
ලෙඩෙක් නේ පින්වත්නි. එනිසා කියනවා වහන්සේ වැඩේ ඉන්න මේ තියෙන පුටු මං ඉඳ ගන්න. බලන්න මොන තරම් සාමාන්‍ය සරල මිනිස්සුද බුදුහාමුදුරුවෝ. එහෙම ඉඳගෙන බුදුරජාණන් වහන්සේ පග්ගුණ හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නයක්. කච්චිතේ පග්ගුණ කමනීයං කච්චයාපනීයං. කච්චි දුක්ඛ වේදනා පටික්කමන්තිනෝ බික්කමන්ති. පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ බික්කමෝති. පග්ගුණ මොකද්ද? සෑහෙන්න පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද? දුක්ඛ වේදනා සංහිඳුමට පැමිණෙනවද? වර්ධනය වෙනවද? සංහිඳුමක් නැද්ද? වැඩිමක් තියෙනවද? මොකද්ද පග්ගුණ තත්ත්වය? බුදුරජාණන් වහන්සේ එහෙම අහද්දි පග්ගුණ හාමුදුරුවෝ උත්තර දෙනවා. කොහොමද? නමේ භන්තේ කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛ වේදනා අභික්ඛන්ති නෝ පටික්කමන්ති. අභික්ඛමෝසානම් පඤ්ඤායති නෝ පටික්කමෝති. ස්වාමීනි මට නම් ඉවසගෙන ඉන්න බෑ. යැපෙන්න බෑ. මගේ දුක්ඛ වේදනාව එන්න වැඩි වෙනවා සංසිඳෙන්නේ නැහැ. දවසින් දවස වැඩි වෙනවා කිසිම අඩුවීමක් නැහැ. කොහොමද මේ වේදනාව? ඔන්න පග්ගුණ හාමුදුරුවෝ විස්තර කරනවා. බලන්න උන්වහන්සේ කොච්චර අමාරුවෙන් මේ මොහොත වෙනකොට හිටියේ. සේයතාපි භන්තේ බලවා පුරිසෝ තින්හේන ශිඛරේන මුද්ධාන අභිමත්තේය ඒවමේව කෝ මේ භන්තේ අධිමත්තා වාතා මුද්ධානං හන්තති. නමේ භන්තේ කමනීයං යාපනීයං බාල්හාමේ දුක්ඛ වේදනා අභික්ඛමන්තිනෝ පටික්කමන්ති අභික්ඛමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති. ස්වාමීනි බලවත් පුරුෂයෙක් තියුණු කඩුවක් අරගෙන මුදුන මගේ හිස් මුදුන ඔළුව මුදුන කපනවද? ඒ වගේම අධිමාත්‍ර වේදනාව මගේ ඔළුවෙන් පැන නගිනවා. සේයතාපි භන්තේ බලවා පුරිසෝ දල්හේන වරත්ත බන්ධනේන සීසේ සීසත් වේටනා දදෙය්‍ය ඒවමේව කෝ මේ භන්තේ අධිමත්තා සීසේ සීස වේදනා න මෙහි භන්තේ කමනීයං යාපන. ස්වාමිනි බලවත් පුරුෂයෙක් දැඩි හයිය වරපටක් අරගෙන මගේ ඔළුවේ වටේට ගැට ගහලා දෙපැත්තෙන් කිටි කිටි තද කරන. ඒ වගේ ඔළුව පුපුරන්න වගේ වේදනාවක් මට එනවා. සේයතාපි භන්තේ දක්කෝ ගෝඝාතකෝවා ගෝගාන්තකන්තේ සිවා තින්නේන ගෝවිකන්තනේන කුච්චින් පරිකන්තෙය්‍ය ඒවමේව කෝ මේ භන්තේ අධිමත්තා වාතා කුච්චින් පරිකන්තන්ති. මගේ උදරේ දක්ෂ ගෝඝාතකේ අන්තේවාසිකේ තියුණු පිහියක් අරගෙන කිරිච්චියක් එහෙම නැත්නම් සත් පිහියක් අරගෙන අර ගෙරි කපන සතින් හරක් කපන පිහියෙන් මගේ බඩවැල් කපද්දී කොච්චර වේදනාවක් එනවද? මට බඩ ඇතුලේ වගේ වේදනාවක් දැනෙනවා. සේයතාවි භන්තේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානා බාහසු ගහෙත්වා අංගහරකාසු යා සන්තාපේයෝ පරිතාපේයෝ ඒවමේව කෝ මේ භන්තේ අධිමත්තා කායස්මින් දහෝ. ස්වාමීනි යම්සේ පුරුෂයන් දෙදෙනෙක් ඊ타මත්ම දුර්වල පුරුෂයෙක් අත් දෙකෙන් අරගෙන ගිහිල්ලා අඟුරු වලක දාලා පුච්චනවා නම් මට ඒ වගේම ශරීරේ පිච්චෙනා වගේ වේදනාවක් දැනෙනවා. බලන්න එතකොට හිතා ගන්න පුළුවන්ද මේ දරුණු වේදනාව? මරණ මංචකවල දැනෙන දුක්. මිනිස්සු කොච්චර දුක් විඳිනවද නේද? ගිනි අඟුරු වලක ඇතිල්ලුවා වගේ ඇඟ පිච්චෙනවා කියලා. කවුරු හරි කෙනෙක් තියුණු වරපටක් ඔළුව වටේට ඔතලා කිටි කිටියේ තද කරද්දී වගේ මේ ඔළුව පුපුරන්න එනවා. ඔය සමහරු කියන්නේ මට නම් දරන්න ඔළුව පුපුරන්න එනවා. ස්වාමීනි තියුණු සත්පිහියක් අරගෙන මේ බඩ කීතු කීතු ලියනවා වගේ වේදනාවක්. ඊළඟට කියනවා තියුණු කඩුවක් අරගෙන හිස් මුදුනටම ගහනවා වගේ වේදනාවක්. මට නම් පුදුම අමාරුයි. ඒ නිසා මගේ මේ වේදනා එන්නෙම වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ. මට නම් පේන්නේ වැඩිවීම පමණයි අඩුවීමක් නැත. දැන් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී මොකද්ද කළේ? දැහැමි කතාවෙන් පග්ගුණ හාමුදුරුවන්ව තෙද ගැන්වුවා. අතකෝ භගවා ආයස්මන්තම් පග්ගුණස්ස ධම්මියා කතාය සන්දසෙත්වා සමාදපෙත්වා සමුත්තේචෙත්වා. බුදුරජාණන් වහන්සේ මේ පග්ගුණ ස්වාමීන් වහන්සේ දැහැමි කතාවේ තෙද ගන්නවලා සමාදම් කරවලා පහන් කරවලා ඉවර වෙලා
තමයි නැගිටලා ආවේ එතරි. මොනෝ කරන්න ඇද. බුදුරජාණන් වහන්සේ මං හිතන විදියට පගුණ හාමුදුරන්ට පිමඳි සාමුක්කාංශික දේශනාවක් කරන්න ඇති. බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාව සාමාන්‍ය ගිහියන්ට කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකිලේසා. දාන දෙන්න, සිල් රකින්න, සිල් රැක්කොත් පින් කරොත් සුගතියේ, පව් කරොත් දුගතියේ, කාමයන් ස්වභාවය තේරුම් ගන්න, සකනාසය දිව ශරීර ඒවායේ අරමුණු තේරුම් ගන්න, ඒවා කරේ කලකිරෙන්න සංස්කාරවල ස්වභාවය. දැන් ඕවා පගුණ හඳුරන්න කියන්න ඕනේ නැහැ නේ. හඳුරු කෙනෙන්නේ. උන්වහන්සේ කාලයක් තිස්සේ මේ හිත වඩපු කෙනෙක්. උන්වහන්සේ හිත බොහෝම උසස් ලෙස හදාගෙන හිටපු කෙනෙක්. එතකොට උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ දැහැමි කතාව, සාමුක්කාංශික දේශනාව, චතුරාර්ය සත්‍ය, ඒ කියන්නේ දුකට හේතුව මිදීම මාර්ගය, දුක්ඛ සමුදය නිරෝධ මග්ග දැහැමි කතාවෙන් තෙද ගන්නලා බුදුරජාණන් වහන්සේ වැඩියා. මතක තියාගන්න පින්වත්නි, අපිත් එහෙම. මරණ මංචකයේදී කවුරු හරි කෙනෙක් බලන්න ගියොත් දැහැමි කතාවෙන්ම තමයි ඔබ තෙද ගන්නට. අද ගොඩාක් මිනිස්සු මරණ මංචකවලට ලං වෙනවට බය හිතෙන්න ඕනේ. ඇයි? ඒ මිනිස්සු ඇවිල්ලා අපිව දැහැමි කතාවෙන් තෙද ගන්නන්නේ නැහැ. පුළුවන් තරම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් කරන්න යනවා. පරණ සිද්ධි මතක් කරනවා. ඔයාට මතකද අපි එකට ගිය හැටි, අපි එකට හිටපු හැටි? ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියද මතකද? අරහෙ ගිහිල්ලා වෙච්ච වැඩ ඕවනේ මතක් කරන්නේ. එහෙම නැත්තම් කියනවා බලන්නකෝ ඔයාගේ දීපල කොච්චර සල්ලි හම්බ කරා. අර නාවලත් ගියක් තියෙනවා, රාජගිරියත් ගියක් තියෙනවා, මර්දානෙත් ගියක් තියෙනවා, අනුරාධපුරෙත් ගියක්. ඕවා තමයි මතක් කරන්නේ. බලන්නකෝ ඔයා හම්බ කරපුවා අර කොච්චර සල්ලි තියෙනවද රන්රිදි. ඔයාගේ අර මාලේ, ඔයා අර ලස්සනට ගවුමක් ඇන්දේ ඒවා කියද්දි පින්වත්නි ආයේ මේ මිනිස්සු කෙලස් එක්ක නෑලේ. තවත් සමහරව ඇවිල්ලා අහනවා ඔයා මොනවද කණ්ඩාස කියන්නකෝ අපි ගෙනත් දෙන්න. බලන්න අවසාන මොහොතේ හිත අවුල් කරනවා. තව සමහර පින්වත්නි ද්වේෂය කියනවා අපේ හිතවලට. මරණ මංචකෙදිත් ඇවිල්ලා ඊඩම් බෙදා ගැනීම ගැන, දේපල බෙදා ගැනීම ගැන, අරයට චුට්ටයි දුන්නේ, මෙයාට ගොඩක් දුන්න. අපරාධය ඔයා මෙයාට දේපල ටික ලිව්වේ. ඕවා ද්වේෂසි. ඊළඟ මෝඩ කම්මෝහසි. භාග්‍යවතුන් වහන්සේ අපිට නම් දේශනා කරන්නේ පින්වත්නි අසමාහිත හිතෙන් මැරෙන්න මෙපා කියලා. අසමාහිත හිතෙන් මැරුණොත් අපිට උතුම් මනුෂ්‍ය ජීවිතයකට යාම අමාරුයි. ඒ නිසා අපි හැමතිස්සෙම මරණ මංචකයේදී ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිව දැහැමි කතාවෙන් තෙද ගන්නයි. ඒගොල්ලෝ අපිට කියලා දෙන්න ඕනේ ජීවිතයේ ස්වභාවය. අනේපිඩු සිටුතුමා පනාදින වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේපිඩු සිටුතුමා ළඟ ඉඳගෙන කිව්වේ ගෘහපතිය. අඩු ගන්න සිටුතුමා කියලාවත් කිව්වේ. ගෘහපතිය කියලා කිව්වේ. ගෘහපතිය මේ සසර ස්වභාවය තේරුම් ගන්න. ඒවල අවදී ආනන්ද මේ සරියුත් හාමුදුරුවොත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේත් වැඩලා ඉන්නවා. සරියුත් හාමුදුරුවෝ ඉතින් අනේපිඩු සිටුතුමාට කියනවා මේ කයට ඇලෙන්න එපා. ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට ඇලෙන්න එපා. ඊළඟට කියනවා මේ ඒවයි අරමුණු වලට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට ඇලෙන්නත් එපා. ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ විඥාණයට ඇලෙන්නත් එපා. ඊළඟට කියනවා ධ්‍යාන වලට ඇලෙන්නත් එපා. ආකාසානංචායතන, ආකින්චඤ්ඤායතන, විඥානංචායතන, නේව සංඥා, නාසඤ්ඤා, අරූප ධ්‍යාන වලට ඇලෙන්නත් එපා. ඊළඟට කියන සතර මහා ධාතු වලට ඇලෙන්නත් එපා. මෙලොවට ඇලෙන්නත් එපා. පරලොවට ඇලෙන්නත් එපා. අතීතයට, වර්තමානට, අනාගතයට ඇලෙන්නත් එපා. ඔහොම කී ශූන්‍ය දක්වා හිත ගෙනල්ලා තමයි සරියුත් හාමුදුරුවෝ පින්වත්නි මෙතුමට බණ කියන්නේ. අනේපිට සතුමාන මෙච්චරක ওই ධර්මයේ කොහෙද තිබ්බා. හැබැයි මෙච්චර ඒවා අපි මිනිසුන්ට කියන්නේ නැහැ, තේරුම් ගන්න අමාරු නිසා. නෑ ස්වාමිනී කියන්න තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා කියලා. මහා දරුණු වේදනාවකින් අනේපිට සතුමාත් එදා හිටියේ මේ වගේමයි. සත්පියකින් ඇඟ කපනවා වගේ, කිටි කිටි ඔළුව තද කරනවා වගේ, මුළු ඇඟම පිච්චිලා වගේ වේදනාවකින් හිටිය. හැබැයි අනේපිට සතුමා සරියුත් හාමුදුරන්ගේ ගම්බීර දේශනාව අහලා මරණයෙන් පස්සේ ඊ타මත්ම බල සම්පන්න දෙවියෙක් කියලා ඉපදුණා. ඒ බණ අහපු නිසාම නෙවෙයි, එතුමා පින් කරලා තිබ්බා. කොහොමත් එතුමා ඒ වගේ සුගතියකට යන්න සුදුසුයි. නමුත් ධර්මය නිසා එතුමාට විසිරුන් නැති හිතක් එක්ක ඒ ගමන තවත් ලේසි වුණා. නිසා මතක තියාගන්න අපේ පින්වතුන්ලා හොඳට මේ ලෝකයේ තුල පින්වත්නි අපිට හැමතිස්සෙම
අපේ ජීවිතවල අවශ්‍ය වෙන්නේ මරණ මංචකයේදී අපිට අපේ ජීවිත සුගතියට පත් කරන්න පුළුවන් කියලා. එහෙම අය ළඟ හිටියොත් අපිට බොහොම වාසියක් වෙනවා. හැබැයි එහෙම අය නෑනේ කෙලෙස් සහිත සමාජයේ. කෙලෙස් සහිත අය අතරින් ඉන්නේ ඔක්කොම රාගය, ද්වේෂය, මෝහය සහිත. එහෙම ඉන්න නිකලස් කෙනා බුදුහාමුදුරුවෝ විතරයි. බුදුරජාණන් වහන්සේව මරණ මංචකයේදී සිහි කරගන්න. බුදුරජාණන් වහන්සේ ළඟ හිටියාම අපිට සනාතන රැකවරණය, ස්ථිර රැකවරණය. මරණයේදී සිහි විය යුත්තේම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේව සිහි කරගත්තාම අපිට සැපෙන් සැපයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතවල අපිට තියෙන්න ඕනේ දැහැමි කතාවෙන් තෙද ගන්නන පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම වැඩ වාසය කරලා බණ කියලා සන්තෝෂ කරවලා උන්වහන්සේ වඩිනවා. අතකෝ ආයස්මා පග්ගුණෝ අචිරපක්ඛන්හස්ස භගවතෝ කාලමකාසී තම්හි වස්ස සමේ මරණ කාල ඉන්ද්‍රයානි විප්පසීදින්තු. දැන් බුදුරජාණන් වහන්සේ වැඩිලා ටික වෙලාවක් යද්දී බුදුහාමුදුරුවෝ වඩිනවත් එක්කම පග්ගුණ හාමුදුරුවෝ කලුරිය කළා, මරණයටපත් වුණා. මරණ වෙලාවේ උන්වහන්සේගේ ඉන්ද්‍රයන් වෙසසින්ම පහන් වුණා. ඒ කියන්නේ උන්වහන්සේගේ මරණ කාලේ ඉන්ද්‍රයානි විප්පසීදීසු නේද? පහන් වුණා, බබලන්න වුණා. ඉන්ද්‍රිය හරි ප්‍රසන්න. ඒ කියන්නේ කිසිම වේදනාවක් නැහැ, කිසිම ශෝකී බවක් නැහැ. උන්වහන්සේගේ ශරීරය හරි ප්‍රභාස්වරයි, දීප්තිමත්. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසු ඉඳගෙන අහනවා ප්‍රශ්නයක්. ස්වාමීනි, ආයුෂ්මත් පග්ගුණ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩ බොහෝ වෙලාවක් යන්නත් කලින් නොබෝ කාලෙකින්ම කලුරිය කළා. ඒ මරණ මොහොතේ ඉන්ද්‍රියන් වෙසසින්ම පහන් වුණා. මේ වෙසසින්ම පහන් වීම ගැන හැමෝම කතා වෙනවා කිව්වා. බුදුහාමුදුරුවෝ වෙලාවෙ දේශනා කරන ආනන්ද කවර හේින්ද පග්ගුණ භික්ෂුවගේ ඉන්ද්‍රියන් පහන් වූයේ? දන්නවද? ආනන්ද පග්ගුණ භික්ෂුවගේ සිතෙහි පංච ඕරම් භාගීය සංයෝජනයන් අවිමුක්තයි. ඒ දහම් දෙසුමසා ඔහුගේ සිත පංච ඕරම් භාගීය සංයෝජන විමුක්ත වුණා. ඒ කියන්නේ යාගේ හිතේ පංච ඕරම් භාගීය සංයෝජන දුරු වෙලා තිබෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ වඩින වෙලාව. සාමාන්‍ය භික්ෂුවක් විදිහටයි යා වැඩ හිටියේ. නමුත් ඒ ස්වභාවය නැති වුණා. ඕරම් භාගීය සංයෝජන පහ සහිතව හිටපු පග්ගුණ හාමුදුරුවන්ගෙන් ඕරම් භාගීය සංයෝජන පහම දුරු කරවන්න ලෞතර බුදුරජාණන් වහන්සේ සමත් වුණා. අපේ පින්වතුන්ලා දන්නවද මොනවද මේ ඕරම් භාගීය සංයෝජන කියන්නේ? සංයෝජන නම් පින්වත්නි 10ක් තියෙනවා. අපි ඔය සසරට බැඳලා තියෙන සංයෝජන 10ක්. ඒවට කියනවා දස සංයෝජන. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. කොහොමද මේවා බෙදෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මෙන්න මේ කියන තුන සෝතාපට්ටි ඵලයටපත් වීමත් සමග නැති වෙනවා. සක්කාය දිට්ඨි මම මාගේ කියන දැඩි අල්ලා ගැනීම. ඊළඟට විචිකිච්ඡාව සැකේ, බුද්ධ ආදී අටතැන්හි සැකේ. සැකේ දුරු කරගන්න ඕනේ පියවන. සැකේ තියෙනකන් ධර්ම මාර්ගය යන්න බෑ. අර අපේ වම්මික සූත්‍රයේදී දෙමන් හන්දිය කියන්නේ සැකේන්නේ මෙහෙට යනවද මෙහෙට යනවද මොකක්ද හරි. අද නම් ගොඩාක් ඔය ඇත්තන්ට විවිධ බහුබූත මත ඇවිල්ලා තියෙනවා. ඒ මතවලින් ගැලවෙන්න ඕනේ. එසම සැකය දුරු කිරීම තමයි සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ විචිකිච්ඡා. ඊළඟට සීලබ්බත පරාමාස, සීල වෘත නේද? සබෑලසම සීලය තුල ආරක්ෂා වීම නෙවෙයි. අනුන්ට පේන සීල් රකින්න වෘත විදියට සීල් සමාදන් නේද? අනුන් හෙලා අත්ුක්කංශන පරවම්මණයට යන මම තමයි හොඳ අනිත් අය වැඩක් නැහැ කියලා එහෙම අදහස් වලට යනවා. ඉතින් සෝවාන් වෙනවා කියන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දුරු කිරීමයි. ඊළඟට තියෙනවා කාමරාගය සහ පටිඝය. මේ කාමරාගයයි පටිඝයයි තුනී කරාම අපි කියනවා සකෘදාගාමි. නැති කරන්නේ නැහැ. තුනී කරනවා. ඒ තුනී කරපු කාමරාගයයි පටිඝයයි සම්පූර්ණයෙන්ම නැති කරපු දවසට අපි කියන අනාගාමී ඵලයටපත් වුණා. එහෙනම්
අනාගාමී ඵලයටපත් වෙද්දී පින්වත්නි සංයෝජන පහක් නැති වෙනවා. මොනවාද? මුලින්ම තිබ්බ සංයෝජන පහ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග මේ පහ දුරු වුණාම අනාගාමී. ආන්නේ පහට කියනවා ඕරම් භාගීය සංයෝජන. පහළ ලෝකවලට අපිව බැඳලා තියෙන සංයෝජන ඒවා නිදහස් වුණා නම් ඒ සංයෝජන ටික නැති කළා නම් අපි නැවත පින්වත්නි කෙලෙස් සහිත තැන්වල උපදින්නේ නැහැ. අනාගාමී වෙච්ච උතුමා කෙලින්ම මරණයටපත් වෙලා පහළ වෙන්නේ කොහෙද? සුද්ධාවාස බ්‍රහ්මතලවල. එහෙදිම පිරිනවම් පාල මේ සසර ගමන නිම කරනවා. ඔවුන් යහපත් මාර්ගයට පිළිපන් පිරිස. එසා පංචෝරම් භාගීය සංයෝජන. ඊතුරු පහට කියන උද්ධම් භාගීය. උද්ධම් භාගීය කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒව නැති වෙන්නේ බ්‍රහ්ම ලෝකෙදී. එතරින් එහාට පින්වත්නි ඒ ඇත්තෝ ඒ කරුණු පහ අයින් කරලා රහත් පදවියටපත් වෙනවා. ඉහළ ලෝක වලට බැඳලා තියෙන සංයෝජන ඉහළ ලෝක කියන්නේ ඔය සුද්ධාවාස බ්‍රහ්මතල වගේ ඒවා. ඒ නිසා මේ හාමුදුරුවන්ගේ හිතේ ඕරම් භාගීය සංයෝජන පහ තිබ්බා. හැබැයි බුදුහාමුදුරුවෝ බණ කිව්වහම ඕරම් භාගීය සංයෝජන පහම දුරු වුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඡයිමේ ආනන්ද ආනිසංසා කාලේන ධම්මස්සවනේ කාලේන අත්තූප පරික්ඛාය කතමෙච්ච. ආනන්ද හයක් තියෙනවා දේවල් නිසි කලෙහි ධර්ම ශ්‍රවණෙහි ආනිසංස. මොනවද හය? දැන් හරියට වෙලාවට පින්වත්නි බණ ඇහුවන. හරි වෙලාවට ධර්ම සාකච්ඡා කරා නම් ආනිසංස හයක් තියෙනවා. ඔයත්තන්ට මේ ධර්මයේ වැටෙන්න හරි වෙලාවටමයි. එහෙම හරි වෙලාවට වැටෙනහම පළවෙනි ආනිසංසය. ආනන්ද මේ සසුනේ යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සිතේ පංච ඕරම් භාගීය සංයෝජනයන් තිබ්බා නම් අවිමුත්තයි තියනවා හිතේ. ඒ මහානට මරණ සමයේ මරණ මාංචකේ තථාගතයන් වහන්සේ දක්නට ලැබෙනවා. හිතේ තියෙනවා පංච ඕරම් භාගීය සංයෝජන. දුර වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. බුදුහාමුදුරුවෝ ආදි කල්යාණ කොට මධ්‍ය කල්යාණ කොට පරිවසන කල්යාණ කරලා අර්ථ සහිත ව්‍යංජන සහිත කේවල පරිපූර්ණ මේ ධර්මයේ දේශනා කර බ්‍රහ්මචර්ය ප්‍රකාශ කර. එමනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ පිළිවෙලක් තියෙනවා. තස්ස තථාගතෝ ධම්මං දේශේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණ පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශීසි. එහෙමයි බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ. එහෙම අහගෙන යද්දී පංච ඕරම් භාගීය සංයෝජනයන්ගෙන් ඔහුගේ සිත මිදෙනවා. පළවෙනි එක තමයි ආනන්ද උන්නෝයි. ඒ කියන්නේ ඕරම් භාගීය සංයෝජන දුරු වෙච්ච නැති කෙනෙක් ළඟට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා පිළිවෙලට බණ කියද්දී පැහැදුණු සිතින් බණ ඇහුවොත් කාලෙට බණ ඇහුවොත් ඒ මිනිස්යාගේ හිතේ අර පංච ඕරම් භාගීය සංයෝජන දුරු වෙනවා. කොහේනම් බුදුහාමුදුරුවෝ ළඟට ආවහම එයාට ඇති වෙන වාසියක්. ඊළඟට ඒ මහානගේ චිත්තය ඕරම් භාගීය සංයෝජනෙන් අවිමුත්තයි. ඒ කියන්නේ සංයෝජන පහ දුරු කළා නැහැ. තථාගතයන් වහන්සේ දක්නට ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ නැහැ. හැබැයි තථාගත ශ්‍රාවකයෙකු දකින්නට ලැබෙනවා. ඒ තථාගත ශ්‍රාවකයාත් ඇවිල්ලා අර විදිහට ලස්සනට බණ ටික කියනවා. බණ ටික දේශනා කරද්දී බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරද්දී ඒ දහම් දේශම අසලා ඒ මිනිසයා එහෙම නැත්තම් අර පංචෝරම් භාගීය සංයෝජන වලින් මිදිච්ච නැති හිතක් ඇතිගෙන ඕරම් භාගීය සංයෝජන දුරු කරනවා. මේ දෙවෙනි ආනිසංසය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඕරම් භාගීය සංයෝජන දුරු වෙන බණ කිව්වහම එයා ඕරම් භාගීය සංයෝජන දුරු කරලා අනාගාමී වෙනවා. හැබැයි බුදවරු ආවේ නැති වුණත් බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයේ සරියුත් මොගලන් ආනන්ද අනන්ත රාහුල මහා කස්සප සාරිපුත්ත මොග්ගල්ලාන මේ මහා ශ්‍රාවකයෝ කවුරු හරි කියපු අයටත් එහා ගිහිල්ලා තව බොහෝ ගාණක් ඉන්නවා. ඒ කවුරු හරි බණ කිව්වොත් ඒ බණ කාලීන නම් මේ කාලීන කියලා කියන්නේ පින්වත්නි මේ අද කාලයට ගැලපෙනවා කියන අදහස නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මය කියන එක කවදටත් ගැලපෙනවා. උන්වහන්සේ අකාලික ධර්මයක් දේශනා කළා. එදා කියපු එක අදටත් ගැලපෙනවා, අද කියපු එක හෙටටත් ගැලපෙනවා. නිසා මේක මේ මොහොතට විතරක් අදාළ කරගන්න බෑ. හොඳට ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී ඔන්න දෙවනි ආනිසංසය තමයි ඕරම් භාගීය සංයෝජන නැති වෙනවා බුද්ධ ශ්‍රාවකයෙක් මුණ ගැහුණත් හරියට. ආයතානන්ද තුන්වෙනි එක තමයි පංචෝරම් භාගීය සංයෝජන වලින් මිදිච්ච නැති කෙනෙක්.
එයා මරණ මංචකයේ දිද්දී මරණ කාලේ තථාගතයන් වහන්සේ දකින්නට ලැබෙන්නේ නැහැ. තථාගත ශ්‍රාවකෙක් දකින්නට ලැබෙන්නේ නැහැ. හැබැයි එයා පර්යාප්ත ධර්මයේ දන්න කෙනෙක්. එයාගේ හිතින්ම මේ ධර්මය අනුවිතර්කණය කරනවා. නැවත නැවත හිතන. එයා අනුවිචාර කරනවා. සිතින් විමසා බලනවා. ඇසූ පරිදි ප්‍රගුණ කරලා බලනවා. මෙයා හැමතිස්සෙම මෙහෙම කරද්දි එයාගේ පංචෝරම් භාගීය සංයෝජන දුරු වෙන්න පුළුවන්. ඕකත් තුන්වෙනි ආනිසංසය. බලන්නකො තමා විසින්ම මේ ධර්මය විතක්කෙන්ති විචාරෙන්ති මනසානුපෙක්ඛති තස්ස යථාසුතං යථාපරියන්තං ධම්මං චේතසා විතක්කයන්තෝ විචාරයන්තෝ මනසානුපෙක්ඛතෝ පංචයෝරම් භාගීය සංයෝජනේහි චිත්තං විමුච්ඡති. සිතෙන් නිදහස් වෙනවා. ඊළඟට හතරවෙනි එක කියන ආනන්ද මේ ශාසනයේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමකගේ හිතේ පංචෝරම් භාගීය සංයෝජන විමුක්තයි. ඒ කියන්නේ එයාගේ හිතේ පංචෝරම් භාගීය සංයෝජන නැහැ. අනාගාමී වෙලා ඉන්නේ. එයාගේ හිතේ ආවරම් භාගීය සංයෝජන සම්පූර්ණයෙන්ම දුරු වෙලා. අනාගාමී ඵලයේ ඉන්නේ යම්කිසි භික්ෂුවක්. ඒතර අනුත්තර නිර්වාණයේ චිත්තය අවිමුක්තයි. ඒ කියන්නේ එයා නිවන් දැකලා නැහැ. උද්ධම් භාගීය සංයෝජන පාදිය. රහත් වෙලා නැහැ. මේ අනාගාමී ස්වාමීන් වහන්සේ ළඟට තථාගතයන් වහන්සේ මරණ මංචකයේදී දෙනවා. තථාගතයන් වහන්සේ අර ලස්සන ධර්මය ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසන කල්යාණ සාත්‍යං සප්‍යංජන කේවල පරිපූර්ණං ධර්මයේ දේශනා කර. අනේ ධර්මය අසලා උපදි සංඛ්‍යාත අනුත්තර නිර්වාණය නිමිති කරගෙන එතරින් මිදෙනවා. එතකොට එයා අනාගාමී ඵලෙහිදා රහත් පදවියට පත් වෙනවා. අර ඊතුරු සංයෝජන පහත් දුර වෙනවා. ආනන්ද නිසිකල්හි ධර්ම ශ්‍රවණේ හතරවෙනි ආනිසංසය. ආනන්ද තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මරණ මංචකේ. එයා අනාගාමී. ඕරම් භාගීය සංයෝජන දුරු කරලා හැබැයි උද්ධම් භාගීය සංයෝජන තියෙනවා. එයා ළඟටත් බුදුහාමුදුරු නෙමෙයි බුදුහාමුදුරුගේ ශ්‍රාවකයෙක් කෙනා. බුදුහාමුදුරු වඩින්නේ නැහැ. මේ ශ්‍රාවකයාත් ඇවිල්ලා අර විදිහටම ධර්මයේ දේශනා කරත් එයාගේ හිත අර කියපු උද්ධම් භාගීය සංයෝජන පහෙන් මිදිලා අනාගාමී කෙනා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඔන්න ආනන්ද නිසිකල්හි ධර්ම ශ්‍රවණේ පස්වෙනි ආනිසංසය. ආනන්ද තව එකක් තියෙනවා. මෙන්න මේ ශාසනයේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ අනාගාමී පංච ඕරම් භාගීය සංයෝජන හිතෙන් දුරු කරලා. ඒ ඕරම් භාගීය සංයෝජන දුරු කරපු ස්වාමීන් වහන්සේ ඊ타ත්ම හොඳින් වැඩ වාසය කරලා රෝගී වෙනවා. රෝගී වෙලා ඇඳට වැටිලා ඉන්නවා. ඇඳට වැටිලා කල්පනා කර ඉදිද්දී ආනන්ද අන්නේ ස්වාමීන් වහන්සේ ඊ타ත්ම අසහත්‍ය වෙච්ච වෙලාවේ අසනීප වෙච්ච වෙලාවේ බුදුහාඳුර ළඟට එන්නේ නැහැ. ධර්මයේ මේ සංඝයා ළඟට එන්නේ නැහැ. එයාම එයාගේ ධර්මය මෙනෙහි කරනවා. ධර්ම මානසිකාරයම කරනවා. ධර්මයෙන් සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරද්දි එයාට ආනන්ද ඒ ධර්මයෙන්ම උද්ධම් භාගීය සංයෝජන පහත් දුරු කිරීමේ වාසනාව ලැබෙනවා. ඒ භික්ෂුන් වහන්සේ එතකොට අනාගාමී ඵලයේ ඉඳලා රහත් භාවයට පත් වෙනවා. ඕකත් නිසිකල්හි ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිසංසයි. එනිසා මතක තියාගන්න පින්වත්නි අපිට ඉන්න තැනින් උඩට යන්න පුළුවන්. යන්න නම් නිසිකල්හි අපි ධර්මයේ ශ්‍රවණය කළ යුතුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතවලට මරණ මංචකයේදී හරි භාග්‍යවතා වෙන්න පුළුවන්. සමහරව හිතාගෙන ඉන්නවා නේ මොකටද ඉතින් ඔය අවසාන මොහොත නේ. පින්වත්නි මතක තියාගන්න පිට රටවල නම් අපි අවසාන හුස්ම හෙලන්න ලං වෙන මොහොතේදී වේදනාව විඳිනවා කියලා දැක්කොත් ඒගොල්ලෝ ඉන්ජෙක්ෂන් එකක් ගහලා අපිව මරනවා. නේ දෙමව්පියෝ කැමති නම් දරුවෝ කැමති නම් ඒ දේ කරන්න පුළුවන්. ගොඩක් තැන්වල ඔයත් අහලත් ඇති. දරුවම කියනනේ අම්මා තාත්තා දුක් විඳින්න ඕනේ. ඒගොල්ලන්ට ඔය උදව් කරන්න ඉන්ජෙක්ෂන් එකක් ගන්න. හැබැයි මතක තියාගන්න මිනිස්සෙක් වශයෙන් මේ මහ පොළොව මත ජීවත් වෙන අන්තිම තප්පරයක් වටිනවා. ඔය පහුගිය දවස්වල පින්වත්නි අපේ අර කලාකරු ජැක්සන් ඇන්තනි මහත්මයා ඉස්පිරිතාලේ මැෂින් වලින් වැඩ කරද්දී සමහරු ලංකාවේ කිව්වා දැන් ඔය ඇති හිටිය බට ගලවන්න කියලා. මතක තියාගන්න බෞද්ධයෝ කවදාවත් ඔය කතාව කියන්න එපා. ඒ මනුස්සයාගේ ඇගේ පණ තියෙනවා නම් අවසාන තප්පරේ වෙනකොට ජීවිතේ වටිනවා. අපි නොහිතන දේවල් වෙන්න පුළුවන් පින්වත්.
අපේ අඹසක්කර පේතවත්වයේදී කියන උල උඩ තියලා හිටපු මිනිහෙට පෙරේතෙක් ඇවිල්ලා කියනවා මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා. අඹසක්කර රජුරෝ ඔක දැකලා අර පෙරේතයාගෙන් අහනවා මොකද අර මිනිහට මැරෙන්න එපා කියන්නේ. අනේ ආගෝ මැරිලා මිනිහා ඉපදෙන්න ඉන්නේ අවීචි මහ නරකාදී. ඊට වැඩිය මේ මනුස්ස ලෝකේ හොඳයිනේ ඒකයි කියන්නේ දුක් විඳගෙන හරි ඉඳපන් මනුස්ස ලෝකේ ඉන්න අන්තිම තප්පරෙත් වටිනවා අපායට ගියොත් බේරිල්ලක් නැහැ කියලා. ඕම පින්වත්නි ඉතින් කතා බහ කරද්දී රජුරවන්ට මේ පෙරේතයා ලස්සන දහම් පරයායක් කියලා දෙනවා. කර්මයට විපාක ලැබෙන විදිය. රජුරෝ කියනවා අනේ ඔබ හරිය හොඳ දහම් පරයායක් කිව්වේ. තව පොඩ්ඩෙන් මම පව් ගොඩාක් කරලා අපායයි. ඒ නිසා මට ඔබට මොකක්ද උදව්වක් කරන්න පුළුවන්? පෙරේතයා නිර්වස්ත්‍රව ඉන්නේ. පෙරේතයා කියනවා වස්ත්‍ර පූජා කරලා මට පින් දෙන්න. වස්ත්‍ර පූජා කරලා පින්වත්නි පින් දෙනවා පෙරේතයාට වස්ත්‍ර පහළ වෙනවා. ඒ පාර පෙරේතයාට කියනවා ඔබතුමා මගේ ගුරුවරයෙක්. ඔබතුමා මට ජීවිතය කියලා දුන්නා මට හැදෙන්න කියලා දුන්නා. ඔබතුමා කියන ඕන දෙයක් මං කරනවා. ඒ වෙලාවේදී පෙරේතයා කියනවා අර රහතන් වහන්සේත් ඉස්සරහදී රජුරවන්ට රජතුමනි මට ඔච්චර සලකනවා නම් ඔබතුමාව මට හම්බුනේ ආන් අර උල උඩ ඉන්න මිනිහා ඉන්න තැනදීනේ. එතෙන්දී තමයි රජුරුයි මේ මුණ ගැහින්නේ වෙනත් මිනිස්සෙට දඬුවමක් දෙන්න ගිය තැන. අර දඬුවම දෙන්න ගිය මිනිස්සයවත් නිදහස් කරන්න උල උඩ ඉන්න මිනිස්සයවත් නිදහස් කරන්න. මොකද මේ පෙරේතයාගේ මනුස්ස ජීවිතේ ඉන්න කාලේ බෑනා තමයි අර උලේ ඉන්න මිනිහා. මෙයා මාමත් රාජද්‍රෝහී ක්‍රියාවක් හොරකමක් කරලා හිසගසා දාලා මරපු කෙනෙක්. එයා පෙරේතෙක් වෙනවා. බෑනව උල තියනවා රජුරු. උල තිබ්බ එක තාම මැරිලා නැහැ. නිදහස් කරන්න කිව්වා. පින්වත්නි අර මිනිස්යාව ගෙනාව උලෙන් ගලවලා ඒ වෙනකොට දවස් ගාණක් උල උඩ හැබැයි මැරිලා නැහැ. මොකක් හරි වාසනාවකට මේ උල ශරීරයේ පසාරු කරගෙන ඇවිල්ලා ඉස්මුදුනෙන් මතුවෙලා නැහැ. අර කලවයටවල ජංගාස්තිවල ඇනිලා හිර වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා එතන කැකෑරිච්ච තුවාලයක් පමණයි. රජුරෝ කිව්වා වෛද්‍යවරයාට හොඳට බෙහෙත් කරලා සනීප කරන්න. සනීප කරා. රජුරෝ මේ පුද්ගලයාව සනීප කරලා පන්සලට එක් කරගෙන රහතන් වහන්සේ බණ කිව්වා. රජුරෝ සෝතාපට්ටි ඵලයටපත් වෙද්දී උල උඩ ඉඳගෙන දඬුවම් ඉඳ මිනිහා රහත් භාවයටපත් වුණා. පැවිදි වුණා. අඹසක්කර පේතවත්ව අපිට හොඳ පාඩමක් උගන්වනවා. බලන්න උල උඩ හිටපු මිනිහා. නොමරේ හිටපු එක වටින්නේ නැද්ද? වටිනවා. ඉතින් ඊට වැඩිය අර පෙරේතයා දීපු උපදේශ බල මැරෙන්න එපා ජීවත්. අපේ ජීවිතවලත් අන්තිම තප්පරේ කර්ම විපාක පරිසම් දෙන්න පුළුවන්. අන්තිම තප්පරේ පින්වත්නි ලෝකේ ශ්‍රේෂ්ඨයෙක් අපිට පිහිට වෙන්න පුළුවන්. ඔයයන්ට මතක ඇති අදිමුත්ත සාමණේරය අර උල උඩ ඒ මේ රාජකීය දඬුවමකට ගොදුරු වෙලා නේද? උන්වහන්සේ පිටපාතේ වඩිද්දී හොරු කණ්ඩායම පාත්‍රයට රත්තරන් පොදියක් දාලා ගියා. උන්වහන්සේ අහුණා නොකල වැරද්දකට. උල තිබ්බා. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩලා උල උඩ ඉන්න හාමුදුරන්ට අදිමුත්ත පුතේ සසරේ කරපු විපාක මෙතනදී හිත උකටලී කරගන්න එපා. කර්මය කර්මඵලයේ දකි හේතුඵලවාදයේ දකින්න පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න. ලෝක ස්වභාවය මෙහෙමයි කියලා නුවණින් දක්. අවසාන මොහොතේ හරි පිමන්නේ. පිළිසරණක් අපිට ලැබිය හැකියි. එනිසා ඔයත් හොඳට මතක තියාගන්න. මේ ලෝකේ අපි හිත වඩලා නම් හැම මොහොතකම අපේ සිත පිරිසිදු කරලා නම් නිවැරදි දැක්මකින් යුක්තව අපි ජීවත් වෙනවා නම් අපිට අවසාන මොහොතේ හරි රැකවරණයක් තියෙනවා. ඒ රැකවරණයක් ලැබෙන්න ධර්මයේ දැනගෙන ඉන්න ඕනේ. ස්වාමීන් වහන්සේ නමක් ආවත් පින්වන්දි ළඟට මේ ඔක්කොම අනිත්‍යයි දැන් ඉතින් අනිත්‍යතාවය සිහිපත් කරගන්න. ඇහැ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියද්දි ඒවා අහලා දැකලා අත්විඳලා පුරුද්දක් තියෙනවා. නැත්තම් උඩබිම බලනවා. නේද? මිනිසුන්හම ධර්මය අහලා ඒ ධර්මයට නැවෙන ස්වરૂපයක් තියෙන නැත්තම් ඉතින් අපි ගස් වගේ ඉඳලා මැරිලා යනවා. ගස් වගේ ඉඳලා මැරිලා ගියාම පස් වෙනව මිසක් විමත් මිනිසුන්ගේ ජීවිතවලට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා පුංචි කාලේ ඉඳන් ඔයත් අංගේ දරුවෝ මේ වැඩිහිටියෝ තරුණයෝ ඔක්කොම මිනිස්සු හදන්න මස් වගේ පස් වගේ නෙමෙයි. මිනිස්සු හදන්න
මේ මහ පොළොව මත මානුෂීය ගුණධර්ම තියන අය වශයෙන් ධර්මයෙන් උපකාර කර ගන්න අය විදියට. සල්ලේක පරයයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන මිනිස්සු හැමතිස්සෙම කර්මය කර්මඵලයේ විශ්වාස කරන්න ඕනේ. පවට බය වෙන්න ඕනේ. මිනිස්සු කල්පනා කරන්න ඕනේ මිනිස්සු ලෝකේ කොච්චර සත්‍ය මරුවා මම නම් මරන්නේ. මිනිස්සු ලෝකේ කොච්චර හොරකම් කළා මම නම් කරන්නේ. මිනිස්සු ලෝකේ කොච්චර කාමපචාර වලට සම්බන්ධ මම නම් වෙන්නෙම නැහැ. මිනිස්සු කොච්චර මේ ලෝකේ බොරු කිව්වා මම නම් බොරු කියන්නෙම නැහැ. මිනිස්සු කොච්චර මේ ලෝකේ වැරදි වැඩ කරත් ජහජරා වැඩ කර මං කරන්නෙම නැහැ. අපිට තියෙන්න ඕනේ පින්වත්නි එහෙම හික්මීම. හැමතිස්සෙම අත්තානුවාද පරානුවාද දණ්ඩ බය දුක්ගති මේවට බය වෙන්න ඕනේ. වැරද්දක් කරන්න යද්දි ජීවිතේ ජීවත් වෙද්දි ඔයත් හිතන්න ඕනේ හැමතිස්සෙම මේ කර්ම හතර. මොනවා අත්තානුවාද. මගේ හෘද සාක්ෂිය කවදා හරි මට දොස් නගයි මොනවා හරි කරන්නේ. අපෝ මේක කරොත් කවදා හරි මරණ මංචකයේදී හරි මතක් වෙනවා. මතක් වෙනවද නැද්ද පින්වත්නි? මතක් වෙනවා. පව් කරන්න පුළුවන් ඉතින් අපිට. ලෝකෙට මුවා වෙලා ලෝකෙම රවට්ටගෙන නෑ එහෙම නෑ. හැබැයි අපේ හිත අපිට කියනවා මේ ඔබ මේ වගේ කෙනෙක් නේ කියලා. මල්ලිකාබිසෝ මතක ඇතිනේ ලෝකෙට පේන්න මහා දන් දුන්නා අසදරසු මහා දා හොඳයි. හැබැයි හොඳ වුණාට හැම හොඳ මිනිහෙක් ගාවම කළු ටිකක් හරි තියෙනවා. මල්ලිකාබිසෝට මොකද උනේ? එයා රජමැදුරේ ඉන්න සුනකෙක් එක්ක අසත් ධර්මයේ දෙන්න පුරුදු වෙලා හිටියේ. එසා ඒ සිද්ධිය මතක් වුණා මරණ මංචකයේදී. අවීචි මහා නරකාදියේ ඉපදුනේ. එසා මේ හිත කියන එක හරි පුදුමයි. කවදා හරි දවසක අපිට හෘද සාක්ෂිය චෝදනා කරන්න පුළුවන්. ඒකයි පරණ මිනිස්සු අපිට ඉගැන්නුවේ දෙගුරුන් කිව්වත් පව් නොකරන්නේ. හතුරෙක් කිව්වත් පින් කරපන්. හෘද සාක්ෂිය කතා කරනවා අම්මා තාත්තා කිව්වා කියලාවත් පව් කරන්න එපා. මොකද අපේ හෘද සාක්ෂිය අවසාන මොහොත වෙනකන් අපිට හතුරෙක් කිව්වත් හොඳ දෙයක් කරන්න. ඊළඟට පින්වත්නි පරානුවාද. ලෝකෙ මිනිස්සු මොනවා කියයිද මේ දේවල් කරොත් එළියට බැහැ ගන්න බැරි වෙයිද? අපේ අම්මා තාත්තට ලැජ්ජ වෙයිද? මිනිස්සු මගේ දෙමව්පියෝ මතක් කරලා බනීද? සහෝදර සහෝදරයන්ට ඉන්න පුළුවන් වෙයිද? මගේ ගෑණිට මිනිහට මම මැරුණාට පස්සේ පාරේ තොටේ යන්න පුළුවන් වෙයිද? දරුවන්ට කොහොමද සමාජෙ මුණ දෙන්න පුළුවන් වෙයිද? දෙයක් කරන්න කලින් හිතන්න. අද ඕව මොකවත් නැහැ. අද පින්වත්නි මිනිස්සු මනුස්සකම් පැත්තකින් ඉඳලා සත්තු වගේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ට අම්මලා ගැන කතාවකුත් නැහැ, තාත්තලා ගැන කතාවකුත් නැහැ, ඒ ගරුත්වයක් නැහැ. බොහෝම පින්වත්නි නුදුරු මේ කාල සීමාව තුලද මානව සමාජයේ ලොකුම විපර්යාස රාශියක් වෙන්න පුළුවන්. ඇයි? ඒගොල්ලෝ අනුන් ගැන හිතන්නේ නැහැ. ලෝකේ අපි ජීවත් වෙන්නේ අපි හම්බ කරොත් එහෙම සංකල්පයක් ඇවිල්ලා. මයිකා මයි පෙට්‍ර. ඉතින් අපේ ඒව මොකටද කාටවත්? නෑ කාටවත් ඕනේ නෑ පින්වත්නි. ඒ වුණාට අම්මා තාත්තට වැදගත්නේ දරුවා හැදෙන විදිය. ස්වාමියාට වැදගත්නේ බිරිඳ ජීවත් වෙන විදිය. දරුවන්ට වැදගත්නේ තමන්ගේ දෙමව්පියෝ ජීවත් වෙන විදිය. ගමේ මිනිසුන්ට වැදගත්නේ අසල්වැසියෝ ජීවත් වෙන විදිය. ඒ නිසා අනුන්ගේ ජීවිතවලට හානි වෙනවා නම් එවැනි දේ ගැන සැලකිලිමත් වෙන්න එපා. ඊළඟට දණ්ඩ බය. දඩුවම් වලට මේ දේවල් කළා පොලිසියෙන් ගුටි කණ්ඩ වෙයිද? හිරේ විලංගුවේ වැටෙයිද? අපේ ජීවිත නාස්ති වෙයි. හිතන්න කිව්වන්ති මේක දුක්ගති. අපාය යන්න වෙයිද? දන්නේ අපායවල ගියොත් අපේ විඳින දුක. ඕවා ගැන හිතන්න කිව්වා. සතර අපාය වැටලා දුක් විඳින එක ගන්න. ඒවෙන් වැළකි කාලේන ධම්ම සාකච්ඡා. නිරන්තරේ ධර්මයේ සාකච්ඡා කරන්න. කාලීන ධම්ම සවන. අවශ්‍ය වෙලාව සුදුසු වෙලාවට බණ අහන්න. නිකන් කලබලේ නෙමෙයි දුවන ගමන් නෙමෙයි. නිදහසේ මුළු ඇස් දෙකම කන් දෙකම හිතම යොදලා සංවරව සකසා බණ. එතකොට ඒ ධර්මයේ ලැබෙන්න පුළුවන් වාසනාව හරියට පග්ගුණ හාමුදුරන්ට ලැබුණා. දරුණු වේදනාවකින් හිටියේ. හැබැයි පින්වත්නි අනාගාමී ඵලයටපත් වෙලා සුද්ධාස බ්‍රහ්මතලයේ තිබදිලා. අනාගාමයට රහත් වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය පෘථග්ජනින්ට අනාගාමී ඵලය දක්වා යන්න පුළුවන්. හොඳට ධර්මයේ ශ්‍රවණය කළොත්. මේ ධර්මයේ ඵල නෙලා ගන්න ඔබටත් මේ අහපු දේශනාවම උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා.
ඔයත හැම දෙනාම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනුත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්ද.